සුබම සුබෝදෑසනක් මගේ ආදරණීය යාළුවන්ට. අද මම අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි මගේ YouTube channel එක. ගොඩාක් කාලයක් තිස්සේ ආසාවෙන් ඉඳලා මගේ YouTube channel එක අද ඉඳන් ඕගොල්ලෝ විවෘත කරනවා. ආශාස් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. මං ඉතින් උදේම නැගිටලා මේ අහල පහල තියෙනවා අපේ පාරේ පොඩි මල් ගස් ඒ වගේ මල් ටිකක් එකතු කරගෙන ලස්සනට මගේ කුස්සිය සරසන්න මල් වාස් එකක් හදාගන්න තමයි මේ හදන්නේ. අද මගේ දුවත් ඉස්කෝලේ ගියේ නෑ. එයාත් ගෙදර ඉන්නවා. අද ඉඳන් මගේ YouTube channel එකෙන් daily vlogs, cooking vlogs, මගේ home tour එක, kitchen tour එක, මගේ දවස ගෙවෙන විදිහ, මං කුඩා ව්‍යාපාරයක් කරනවා ඒක කරගෙන යන විදිහ, මගේ ජීවිතේ ගත වෙන ආකාරය ඔයාලට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි මගේ රුක්කත්තන මල් පඳුර. මේකේ මල් පිපිලා තිබුණා. මං ඒකෙනු පිටක් කපා ගත්තා. ඉතින් මගේ කුස්සියේ මල් වාසයකට දාන්න. මේ තමයි මගේ පුංචි ගෙදර. ඒක තාම වැඩ නම් ඔක්කොම ඉවර නෑ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ ගෙදර මමයි දුවයි මහත්තයයි අපි තුන්දෙනා ජීවත් වෙන්නේ. ඉතින් දැන් අපි ගේ ඇතුළට යමුකෝ. එහෙනම් බලමු මම මොනවද ඊළඟට කරන්න කියලා. ඉතින් මම කිචන් එකට ගිහිල්ලා මගේ පුංචි මල් වාසික හදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලමුකෝ ඒක හැදුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. මං ඉතින් කඩාගෙන ආපු මල් ටික දාලා ඉවරලා වාස් එක හදලා ඉවරලා ඒකේ ලස්සන දිහා පොඩ්ඩක් වෙලා බලාගෙන හිටියා. දැන් මගේ කිචන් එක ලස්සනයිද බලන්න යාළුවනේ. ඊට පස්සේ මං සාලේ ජනෙල් කෑරියට මොකද වැස්සක් වහින්නත් වගේ එනවා වගේ පේනවා. දැන් ඉතින් මල් ලෑස්ති වෙන්නේ මගේ දුවටයි මටයි බොන්න මොනවා හරි හදාගන්න කියලා. බලන්නකෝ අද මම තේ නෙමෙයි හදන්නේ කෝපි හදන්නේ. කෝපි ටික උදේ කිරිතේ දීලා හිටියා අපි ඉතින්. දැන් මේ වෙලාව 10ට විතර ඇතිනේ. දැන් කෝපි ටිකක් හදාගෙන බිස්කට් එකක් කාලා පොඩ්ඩක් පොඩි බඩගින්නට චුට්ටක් එහෙම කරගන්නවා ඉතින්.
ඉතින් අපි තේ බීලා ඉවරලා කෑම සෙට් එක දාලා අස් කරලා පොඩි පොඩි ගේ අස් කරගන්න පොඩි පොඩි වැඩ ටිකක් තමයි මම ඊළඟට කරේ. ඊළඟට මම අපේ නිදන කාමරය අස් කරගත්තා. සාලේ අස් කරලා අතු ගාලා ඒ වැඩ ටික ඉවරුණාට පස්සේ පුදුම නිදහසක් දැනෙන්නේ. උදේට උයරුනේ සුදු කැකුල් බත්තු යලා තිබ්බටු තෙල් දාලා පිපිය සලාදයක් හදලා මාළු මිරිසට වෙලා. ඉතින් අද ඉඳන් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න. මේ තමයි මගේ කුස්සිය අස් කරලා ඉවරනාට පස්සේ පේන්නේ. ඉදිරියේදී මං කිචන් ටුවර් එකක් අරගෙන ඉන්නම් ඔයාලට. සුබ දවසක්.